ආවේ මැඩම් හම්බෙන්න. ඒටුවරි. ശരി ശരി. මම ඩොනල් ජයසූරිය. Hello. ලෙනාඩ්ගේ හොඳම යාළුව. Can I come in? Yes, please come in. Thank you. ඒ දවස්වල මම මෙහි අනේනකොට මගේ මිත්‍රයා තනිකඩයක්. ඔබතුමිය මෙහාට කැන්දන් එනකොටත් මම හිටියේ එංගලන්තේ. මට ඔපරේෂන් එකක් කරලා ට්‍රැවල් කරන්න එපයි කියලා ડોක්ටර්ස්ලා කියලා දුන්නා. ඒකයි මට වෙඩින් එකට එන්න බැරි වුණේ. ලෙනාඩ් මට සමාවෙන්න ඕන. ඔබතුමාගේ අවසන් කටයුතු වලට මට සහභාගී වෙන්න බැරි වීම ගැන. ඒකයි ලංකාවට ආපු ගමන්ම මම මෙහාට ආවේ. මිසිස් ජයවර්ධන ඔබතුමිය පුදුම වේවි මම මේ දැන් කියන්න යන දේවල් ගැන හිතලා. වාඩි වෙන්න මිස්ටර් ජයසූරිය. මගේ මහත්තයාගේ හොඳ යාළුවෙක් කියලා කිව්වනේ. අපි වාඩි වෙලා කතා කරමු. ඇත්තම කියනවා නම් මෙතුමා නිසා තමයි අද මම මේ දියුණු තත්ත්වෙන් ඉන්නේ. අපි අතර තිබුණේ සාමාන්‍ය යාළුකමක් නෙමෙයි. බොහොම ශ්‍රේෂ්ඨ යාළුකමක්. ඒ යාළුකමට අගෞරවයක් කරන්න බැරි නිසායි මං අද මෙහි ආවේ. මම ලංකාවට ඇවිල්ලා නැවතිලා ඉන්නේ මගේ යාළුවෙක්ගේ හොටෙල් එක. ඊයේ ඒ හොටෙල් එකේ සිද්ධ වෙච්ච යම් දෙයක් නිසා මම බොහොම කලබලයටපත් වුණා. මිසිස් ජයවර්ධනගේ දුවකෝ කොහෙද යන්නේ? ඔයි! මහත්තයා නැති වෙනකොට දුවට අවුරුදු 7යි. ඊට පස්සේ තමයි ලෙටිෂියාගේ වෛරය මගෙන් පිරිමහ ගන්න මගේ දුවව ඉත්තෙක් කරගත්තේ. ඔය වයසේ ගෑනු ළමෙක්ව ලේසියෙන්ම ඕනම දෙයකට පොළඹව ගන්න පුළුවන්. එයා කිව්වොත් කිව්වමයි. හරිම හිතුවක්කාරයි. ලෙටිෂියා කියන හැම දෙයක්ම එයා පිළිගන්නවා. ඇත්තටම දුව දැන් අහුවෙලා ඉන්න මිනිස්සයා නම් හරිම කපටියෙක්. මිසිස් ජයවර්ධන කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ පවුලේ නම්බුවට කිසිම හානියක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මම මේ සියලු දේම සෙටල් කරලා තමයි ආයෙමත් රට යන්නේ. මට මගේ දරුවා බේරලා දෙන්න මිස්ටර් ජයසූරිය. මම බේරලා දෙන්නම්. ඒක පොරොන්දුවක්. හැබැයි මට උදව්වක් ඕන. කියන්න ඕනම දෙයක්. මට මේ වැඩේ තනියම කරන්න බෑ. මට උදව්වට විශ්වාසවන්ත කෙනෙක් ඕන. එහෙම කවුරුත් ඉන්නවද? මට විශ්වාස කරන්න පුළුවන්. එකම එක්කෙනා ඉන්නේ මිස්ටර් ජයසූරිය. කවුද? වීරයා. මට නම් දැන් ගෙදර ඉන්න එපා වෙලා ආන්ටි. මමි හැම එකටම ඇඟිලි ගහන්න නිසා මට කේන්තිය බෑ.
අනේ මට දැන් ඕනේ රොජර්ව මැරි කරලා ඉක්මනට යුරෝප් යන්න. don't worry බබා don't worry ආන්ටි හැම දෙයකටම ඔයා ළඟ ඉන්නවා right ඔයා රොජර් ගැන මම්මිට කිව්වද මං කිව්වේ නෑ. මමී කැමති වුණත් නැතත් ආන්ටි මම මැරි කරන්නේ රොජර්වව තමයි. good girl අන්න තමයි ඉන්න ඕනේ දාෂ්ට කොල්ලොත් කපෝති ඩොරස් කොටපියක් ගන්නවා මං එහෙනම් යනවා ආන්ටි. මට ඉතින් හැමදේටම ඉන්නේ ආන්ටි විතරයිනේ. බයි. bye ඔය පින්තූරේ මම හොයාගත්තේ බොහොම අමාරුයි. ඔය පින්තූරේ ඉන්න ගෑනු ළමයා බොහොම අහිංසක කෙනෙක්. නැන්දලා ගෙදර ඉන්නේ. ගාමන්ට් එක වැඩ කරන්නේ. ඒක නෙමෙයි වැඩේ. මේ ගෑනු ළමයාගේ බඩේ දරුවෙක් ඉන්නවා. සර් එතකොට සර් කියන්නේ මේ ගෑනු ළමයාගේ බඩේ ඉන්න දරුවාගේ තාත්තා රොජර් මහත්තයා කියලාද? නැතුව මූ මාරයක් එක් නිසා. සර් ලොකු උදව්වක් කළේ සර්. අපේ ලොකු නෝන වෙනුවෙනුයි තිල්නි බේබි වෙනුවෙනුයි. ඒ විතරක් නෙවෙයි. මගේ මිත්‍රයා ලෙනාඩ් ජයවර්ධන එයා වෙනුවෙනුත්. හරි. මං එනම් ගිහින් එන්නම් සර්. හැබැයි පරිස්සමෙන්. ඔය රොජර් කියන මිනිහට ඇස් 3ක් තියෙනවා. ඕකේ? පරිස්සමෙන්. සර් බය වෙන්න එපා සර්. මූට ඉතින් ජම්බෝල තමයි. පද්මා මං ඇවිත් ඉන්නේ මයි බ්‍රදර්ගේ බංගලෝ එකට බ්‍රදර්ගේ ඩොටර් ගැන කතා කරන්න අපුරු සහෝදරකම එදා මල්ලිගේ වෙඩින් එකට ඇවිල්ලා සේරම නෑදෑ ඉස්සරහ පිට මටත් අපහාස කරලා නෑදෑකම් අමතක කරලාගේ අක්කන්ට දැනුවේ නෑ කමතක් කළා තියෙන්නේ. අපිට කරන්න තියෙන හතුරුකම් සේරම කරලා මගේ දුව මගෙන් ඈත් කරලා තවත් මොන නෑ කන්ද? මොකද කිව්වේ මොකද කිව්වේ කියන්න තියෙන මෙච්චර ලැටිසියා අන්න දොර තියන බහින එළියට කරුණා කළා. හොඳයි මම යන්නම් කුමාරි හාමි මෙන්න මේ ටික හොඳට මතක තියාගන්නවා ඔයාව මේ ගෙදරින් දොට්ට බස්සලා මිසක් මම පස්ස බලන්නේ අන්න ඒ ටික මතක තියාගන්න ලැටිෂා ආන්ටි ඇයි අනේ බලන්න ඩොටර් ඔයාගේ මමී මට හරියට ඉන්සල්ට් කරලා කතා කරනවා අනේ මම ඔයාව නරක කරන්නේ ඔන්නේ මම මෙතන හිටියොත් තාම මොනවා කියයිද දන්නේ නැහැ මට හටෙන්නත් පුළුවන් මම යනවා ලැටිෂා ආන්ටි මමීගේ කකුල් දෙක ගාවට ඇවිල්ලා අපහාස විඳින්න ඕන කෙනෙක් නෙමෙයි. මමී තේරුම් ගන්න. මමීට බෑ මං යන ගමන නවත්තන්න. මං කරන්නේ මට ඕන දේ. තිලිනේ ලොකු නෝනා කිසි දෙයකට දුක් වෙන්න එපා. ලොකු නෝනා මං කියන දේ කරන්නකෝ. තිල්නි බේබිගේ මංගල්‍යයට ඉඩ දෙන්න. වීරයා ලොකු නෝනා මං කියන දේ කරන්නකෝ. ජම්බෝල තමයි. රොජර් මේ වගේ වැදගත් කටයුත්තක් සිද්ධ වෙනකොට දෙපැත්තේ වැඩිහිටියෝ මුණ ගැහිලා කතා කරන එක සිරිතක් නේද? yes very important මම්මගේ මමීටයි ඩැඩිටයි මේ ගැන කෝල් කරලා කිව්වා. ඒගොල්ලෝ කියනවා
පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා ආන්ටිව හම්බෙලා මේ ගැන සෙටල්මන්ට් එකට එනවා කියලා. මමි අපි මැරි කරලා යුරෝප යන්න ඉන්නේ. මොනවා මොන එරොප්පයන්ටත් කලින් මැරි කරන්න එපෑ. මොකද මම නිකන් රෝන් ටෝක් එකක් දැම්මේ? හා? අයියෝ රොජර් ඕවත් ගණන් ගන්නවද? ඒ මමීගේ හැටි. ඕකේ ඕකේ. සමාවෙන්න ඕන සර් පොඩ්ඩක් බ්ලොක් කරාට. මට සර්ච් එක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. තමුසේ කවුද? මන් තමයි වීරයා. ලෙනා ජයවර්ධන බංගලෝ එකේ ලීඩින් ඩ්‍රයිවර්. එහෙනම් තිලිනි කියපු වීරයා මූ තමයි. මොකක්ද තමුසේට වෙන්න ඕනේ? සර් මාර මකෝඩියෙක් නේද? මොකක්ද තමුසේ කිව්වේ? හෝ සර් පොඩ්ඩක් ඉන්න. ජම්බෝල ෆොටෝ එක නේද සර්? සර්ගි කීවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් මට මේක හම්බෙන් හම්බුනේ. මට හිතුනා ටිකක් මේ ෆොටෝ එකත් එක්ක ප්ලේ කරලා බලන්න ඕන කියලා. තමුසේට ඕනේ මගේ තිලිනිගේ කසාදේ කඩලා දාන්නද? හා? ඕන මගුලක් කරගන්න සර්. අපි ගැනත් පොඩ්ඩක් සලකලා. යාළුවා තමුසේ මාර පොරක් නේ ආයිෂේ. හා? Thank you sir. ඒ කියන්නේ තමුසේ මං ගැන දන්නව? Sir. A to Z. ආයිෂේ මේ මං කැමති තමුසේ වගේ මිනිස්සුන්ට තමයි. හා? තමුසේ මොකද කියන්නේ? කැමතිද මාත් එක්ක පොඩ්ඩක් හම්බෙලා කතා කරන්න? Sir. උදේ ඉඳන් රෑ වෙනකම්. Anytime. ඕන වෙලාවක්. එන යමු. Follow me. ජම්බෝල තමයි. මොනවද ඔච්චර කල්පනා කරන්නේ අයිසේ? මම දැන් තේරුම් කරලා දුන්නනේ. ඒ වුණාට මට ලොකු නෝනා ගැන බොරු කියන්නත් උනානේ සර්. මොකද්ද බොරුව? ලොකු නෝනා අපිට හරියට කන්න බොන්න දෙන්නේ නැහැ කියලා කියන්න උනානේ සර්. මේක රංගපෑමක්. ඇක්ටිං. ෆිල්ම්ස් වල මිනිස්සු ඇක්ට් කරනවා දැකලා තියෙනවනේ. අන්න ඒ වගේ දෙයක්. ඕනෝට වඩා ඔළුවට බර ගන්න එපා. අනික මතක තියාගන්න අපි මේ හැම දෙයක්ම කරන්නේ ජයවර්ධන පවුලේ ගෞරවය රැකගන්න. I'm sorry sir.
මට ලොකු නෝන කියන්නේ හරියට මගේ මම්ම කෙනෙක් වගේ. මට තේරෙනවා. ඒ වුණාට මේ වැඩේ කරන්න ඕන. හරියට කරන්න ඕන. ඕකේ. තිලනේ නෝ මේක ගන්න. ඕ හල්ලෝ මචන් රෝජ මචං මචං පදවන්න තමසමකද මෙතන කරන්නේ. මෙයා අපේ ගමේනේ ගමේ ස්කෝලේ එක පන්තියේ නැද්ද මචං? උඹට මතකද මචං ගමේ වලේ මඩකරියෝ කාවයියෝ අල්ල පැඩේ මතක නැද්ද? කොහොමද ඇට බෝල ගිහිල්ල? ඇට බෝල ඇටම රොජර් ඇත්තද මේ කියන්නේ? වෙරි ඉම්පෝර්ටන් තිලනේ මූකි කතා පොඩි ඇත්තකුත් තියෙනවා. මූ අපේ ගමේ කතාමයි. ඒ වුණාට ඇට බෝල ටීම් බෝල කතාව ඔක්කොම බොරු ඈ. මේ පොඩක් ඉන්නකෝ. මේ එනකෝ. පොඩක් එනකෝ. ඇයි මචං? පොඩක් එනකෝ මේ. ඇයි මචං? මේක කොට තියාගන්න. අදුව බලන්න. මේක බලන්න. මේ එනකෝ. සෙරප්පු දබලන. සෙරප්පු? පිස්සුද? පදවන්න. මේ මුනෝ තාත් බලන් ඉන්නේ. මචං මේ මං ගිහිල්ලා එන්නම් මචං. මේ අයිතම සෙරප්පු දබලන්න නැද්ද? ඕනේ නෑ මචං. සෙරප්පු ඕනේ නෑ. සෙරප්පු ගන්න නැත්නම් පොඩක් ඉන්නකෝ. මේ මචං මුකුත් ඕනේ නෑ මචං. මම උඹව දැකලා යාළුකමට කතා කරන්න ආවේ මචං. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. චම්බෝල තමයි මචං. බෝල තමයි. තිලනේ මේ ඔයාටත් මාර යාළුවෝ තමයි ඉන්නේ. ඌ අපේ ගෙදර ඩ්‍රයිවර්. හරි very important තිල්මේ ඒකනේ මයික දන්නවා ඒකනේ මම කියා කර දීලා ෂේප් වෙන්න හැදුවේ මූ නැත්නම් ගමට ගිහලා ගම කනවනේ ඒකනේ හොඳයි මං එයාගෙන බලා ගන්නම්කෝ මම අදම පදවන්නව මේ ගෙදරින් යවන්න ඕනේ මට පුළුවන් රොජර්ටි කියලා වෙන ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න හරිද මං කිව්වනේ වීරිය ඇතිගුණු වැරද්ද මං පිළිගන්නවා කියලා ඒක මං බලා ගන්නම් හැබැයි මමි ආයිත් මට එමිනිහගේ මූණවත් බලන්න ඉඩ තියන්න එපා. ලොකු නෝනා මොකද මේ ඇස්වල කඳුළු පුරවගෙන? ලොකු නෝනා ආයි කවදාවත් අඬන්න බෑ. ලොකු නෝනාට කරන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න එක විතරයි. ගණේෂ් මේ අපේ ලොකු නෝනාව හොඳට බලාගන්න. සරි වීරයා මල්ලි ඔක්කොම සරි. රයිට්. තිල්නි බේබිගේ ඇතුළේද? තිල්ල බේබි මන් දැක්කා. පිසිච් එක උඩ ඉන්නවා. ගිහලා කතා කරන්නද? මේ කතා කරන්න එපා. රයිට්. අපි එන අයියා. ගණේෂ් හොඳට දුක මූඩ් එක ගන්න ඕන. රයිට්? දුක මූණ. එන දුක මූණ? දුක මූණ මේ අඬනවා. අඬන්නේ. ඕ අඬනවා. මට ඉනන ඔප්පා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දුක මූඩ් එකේ ඉන්නකොට තමයි තිල්නි බේබිට ෆුල් ජොලියක් යන්නේ. අපි මේ වෙලාවේ කරන්න ඕන ගණේෂ් තිල්නි බේබිව ෆුල් ජොලියෙන් තියෙන එක. තේරුණානේ? සරි. රයිට්. අපි යන්න. ගණේෂ් මේ ඇති යාන්තම් පදවන්න ගියා. සර් මාර මගෝඩියෙක් නේද? අචායි. හරි තව පැයක විතරේ රොජර් කියන්නේ අපි හිතන જાතියේ මෝඩයෙක් නන් නෙමෙයි. හරි? මිනිහා ඔය නැති හිතවත්කමක් පෙන්වන්නේ මිනිහාගේ වාසියට. ඒ මගුලෙන් ඉස්සෙල්ලා කොයි වෙලාවක හරි මිනිහා මට ගේමක් සෙට් කරනවා. ඒක මට ෂුවර්. පැනයක් අසමී මට පිළිතුරු දෙනවාද සින්දුවක් නෙමෙයි බං මේක කවියක්. ආගෙන හිටපන්. සින්දුක්ක ගෙවුන එකයි හරි
ලව්වීරයෙක් වෙන්නට උඹ දඟලනවාද චූටි අයියා නිකන් ජම්බෝල කතා කියන්න එපා. මම මේ ගේම් එකට සෙට් උනේ ලොකු නෝනා හින්දා. ලොකු නෝනා කියන්නේ මට හරියට අම්මා කෙනෙක් වගේ. හරි. මේ වීරය උඹෝගේ සෙවලෙක් නෙමෙයි බං නිකන් සෙවල පෙරන්නද හිටහන්. මට සෙවලයා කියන උඹ කවුරුන්ද උඹ ගෙවලයෙක් වන බව මේ අය නොදානීද හරි උඹ මොකද කියන්නේ මං ආවා. හරි එහෙමන හරි උඹ මොකද කියන්නේ උඹ සෙවලයා වෙන්න එපා හරි උඹ අපේ ඇඟිලි ගහන්න එපා හරිද ඕන්න විලුවක් නෙමෙයි චූටේ මේක සීරියස් කේස් එකක් නේ. විරමල්ලි මන්නම් කියන්නේ රොජරයව මොකක් හරි කේස් එකකට අපි කොටු කර ගත්තොත් චූටේ මොකද කියන්නේ? වීලු නෙමෙයි බච්චෝ මට ආරංචියක් ආව වීරයා ඔය රොජරයා කියන එක ගෑනුන්ව පිටරට යවන හොර ඒජන්සියක් කරනවලු කොල්ලු පිටිය පැත්තේ. ඔය තියෙන්නේ ජම්බෝල තමයි. ජම්බෝල නෙමෙයි ගෑනු ඒජන්සියක්. චූටි අයියා ඔය පොට් එක ගැන මට විස්තර ටිකක් හොයලා දෙන්න. ඔය වගේ මඤ්ඤං කේස් දෙක තුනක් අල්ලගත්තොත් වැඩේ සිම්පල්. මේ අංකල් ඇයි මොකෝ අංකල් රහත් වෙන්න හදනවද? මගේ හිත මං මුලා වුණා. මිස්ටර් රජ ඉන්නවද? ඉන්නවා ඇතුලේ ඉන්ටර්වයුව එක. එයා එළියට ආපුවාම මැඩම් ඇතුලේ. මැඩම් එතකන් ඉන්නකො ටිකක්. මේ අද අපි වෙන්ටෝ කරන්නේ නැද්ද? හරි. ඔගොල්ලොත් අරිනවා. ඕගොල්ලොත් අරිනවා. කීයටද? පොඩ්ඩක් ඉන්න කොහොම? උදේ ඉඳලා අපිත් මෙතන. very very important. ඇයි මේ ආවගේ කෙනෙක් ඇයි මේ සෞදි වගේ රටකට යන්න හිතුවේ? මට පුළුවන් ඕනනම් යුරෝප් වලින් හොඳ ජොබ් එකක් දෙන්න. ඒ වගේ රටකට යන්න මල් ළඟ එච්චර සල්ලියක් නැහනේ. සිම්පල් නේ. ගොඩක් ගණන් ඇති. අනේ නෑ මේක ඉමිටේෂන්. මේ වගේ රත්තරම් මුද්දක් මට හදාගන්න පුළුවන් නම් මම රට යන්න ඕනේ නෑනේ. ඇමරිකාවලද? තාම නෑ. Oh, very very important. මට කැමතිද? එයාට නෝන කෙනෙක් නැද්ද? කොච්චර හෙව්වද? ඒත් මට හරියන කෙනා හම්බුන්නේ නැහැ. හැබැයි ඔයාව දැක්කට පස්සේ මගේ හිත වෙනස් වුණා. ඔයා මොකද කියන්නේ?
එක ආවා. ඉක්මනට එන්න. බලු වැඩ කරන්න පමිනිියෝ අහිංස කෙල්ලන්ට රස්සවල් දෙනවා කියලා තෝමකන මෙතන ගන්න ඒජන්සි ගන්න යනවා කියලා මේවද කරන්නේ මුනේ දලි ගන්න පළය මෙතන ඔබ බල්ලෙක් අහිංස ගෑනුන්ට මෙහෙම කරන්න එපාකෝ මේ මගේ නංගි මන් තෝ මරනවා අයියා මේ රොජර් මහත්තයා උඹ මොකද දන්නවද මම මේ හොඳට දන්න අඳුරේ මහත්තයෙක්නේ. උඹ කොහොමද දන්නේ මම මෙතනට ආවා කියලා? වීල් එක පහුවෙන විදියම මම දැනගත්ත මොකක් හරි කේස් එකකට තමයි යන්නේ කියලා. අන්තරම මම්මුට මචෝ අයියා. මං කියන දේ අහන්න. මට බුව පොලිසියට ගෙනියන්න ඕනේ. පොලිසියට? පොලිසියට ගෙනිච්චොත් මේ නංගිට මොකද වෙන්නේ? ඒක හොඳ නෑ නේද? උඹ බේරුණා කියලා හිතාගන්නේ. අර යන්න. වීරය මල්ලි නිසා උඹ බේරුණා කියලා හිතාගන්නේ. යවන්න රට. රට නෙමෙයි ගෙදරින් එළියට බහින්න පළ. සර්ගේ වර්චස් වැඩ ටික තාම නතර වෙලා නෑ නේද? බොස් චොක්ලට් කෑවට කමක් නෑ බොස් ඇගේ ගාගන්න නැතුව පැටලිච්ච තුත්තිරි තාමත් එහෙමෙන් තියෙනවා ඉසේ කරන මගුලක් පරිස්සමෙන් කරගන්න බොස් බොස් දන්නවනේ මාවත් ඒක ඉදිරින් පැන්නුවා කියලා මං හැම දෙයක්ම දන්නවා ඉසේ හැම දෙයක්ම very very important තමස බය නැතුව ඉන්නකෝ මම ලබන සතියේ තමසට වැඩ සෙට් කරන්න එතකන් තමස මේක තියාගන්නවා ගන්නවා බස් වීරයා කියන්නේ ඒ ජාතිය මිනිහෙක් නෙමෙයි. මමම ආපු හින්දා හොඳයි. නැත්තම් ජම්බෝල තමයි. කාමිනී නංගි චුටි අයියා ඊ අපේ කාමිනී නංගි වැඩේ දුන්නා ග්‍රේට් එකට. ඒක හින්දා මං කාමිනී නංගිට දෙනවා නිකන් තෑග්ගක් ජම්බෝල වගේ. ජම්බෝල වගේ තෑග්ගක් දෙනවා. මායන් 64ක් ය ගැහැණියකට උරුම. මරු කාමිනී නංගි ඒකට ගැලපෙන පෙනුම. මේ චූටි අයියේ ඕවට විතරක් එන්නේ පහෝදේ මම කොහොමත් හොඳ වැඩවලට සපෝට් අනික මම වගේ කෙල්ලෙක් බේර ගන්න ඔව් මායන් 64ම දාලාලි සායම බේරගත්ත නංගි ඔයා කියන්නේ මං ගියා මෙහෙම මං අයියා මේන්න චටස් දුන්නා කියන්නේ මෙයා වැටුණා කොහොමද ඇක්ටේ කොහොමත් වීරය පුතාගේ වැඩක් ඉඳ මම මේ කිව යව්වේ නැත්නම් මේ කිව යවන්න බෑනේ මේ කස්කුරුකෝ කොහෙවත් ජෝනා කිවට තීත්‍යයක් නැත මල් තියෙන ලස්සන එක ඇයි මොකටද මේකට අන්දන්න ඔයාට එන්න බා හරිද
ඕවට එන්න එපා. මේ චූටියෝ. අනේ චූටියෝ. කියාපන්කො මට චූටි කවියා. අනේ මුකේ කවි කවුද දාන්නේ? මේ හිත හොඳ එකා. ඒක තමයි මු බාඩින් හැමදාම. පළවෙනි කවිය දුවට දෙවෙනි කවිය අම්මට. ජොහානා අක්කී නං හිත හොඳ අම්මන්ඩි. යකෝ තාම ඉවර නෑ බං. තාමත් කෙල්ල වාගේ රතු සෙව්වන්ඩි. ඒ මොන කෑවා? වීරයා ඉන්නවද? ඇයි මල්ලි? ඒ මොකද? මොකද? වීරයා ඉන්නවද? ඇයි මල්ලි? මොකටද? රොජර් බොස්ගේ පණිවිඩයකට ආවේ. වීරයා. රොජර් බොස්ගේ පණිවිඩයල්ලු. යාළුවා සිට්. අපි කෙලින්ම ප්‍රශ්න කතා කරමු. මං කිසිම දෙයකට බාධාවක් තියාගන්න මිනිහෙක් නෙමෙයි. මට තමසු විශ්වාසයි. ඒ වුණත් තමසට මොකටද අර පිල්ලු වෙච්ච ෆොටෝ ටික? මං කිව්වනේ තමසට මං හොඳට සලකනවා කියලා. හොඳ එකා වගේ මට ඒ ටික දෙනවා. මං ඒ ෆොටෝ ටික ගෙනාවේ නෑ බොස්. අනිත් එක ඒ ෆොටෝ ටික තියෙන්නේ තිල්නි බේබී ගෙදර. වීරයා තමසගේ ගට්ස් වලින් මාව තෙරපන්න හදන්න එපා. අයියෝ බොස්. බොස් මට තෙරපන්න ඕනේ නම් බොස් මං ඒක කරන්නේ ඒ කාලෙදිමයි. අනිත් එක බොස් වීරයා නිකන් සතුටන් ලෑස්ති වෙන්න එපා. මේ රොජර් එක්ක හැප්පුණු මිනිහෙක් කවදාවත් දිනලා නැහැ. මට තමසෙත් එක තරංගයක් නැහැ. හැබැයි මම තමසගේ බෝඩිම වෙනස් කරනවා. මම තිලින්නිම කසාද බැඳලා මේ රටෙන් පිට වෙනකන් තමස ඉන්න ඕනේ මගේ බෝඩිමේ. තේරුණාද? ජම්බෝල තමයි. අයියෝ බොස් ඒක නම් අසාධාරණයි. මම මගේ පාඩුවේ ඉන්නම්. බොස් බැඳලා රට යන්න. තමස මගේ අරලා යන්නද හැදුවේ? හා? දැන් බලා ගන්න වැඩ ටිකක්. කළු ගලේ ඔලුව ගහගන්න එපා. තේරුණාද? ඔක අරන් ඵලයන්. අනේ
ගනිමිනේ හුචක්වා මොකක්ද යකෝ ඔබ කළේ? ඇයි ඇයි ගහන්නේ? මමනේ ගහන්න හිටියේ උඩනේ. එන දැන් ඔබ ගහන්න නෑ නෑ උඹ ගහපු උන්ට මං ගහන්නේ. මට අලුත් හතුරෙක් අර ඉන්නේ. Kapiye, bibiye, napiye. චණ්ඩිද මංගලම් ජය මංගලම් සුභ වේවා ජය සිරී මංගලම් නවයුවල නිදු කින්ද්‍රකේවා අන්න තමයි ආවේ කිකිලිත් අරගෙන මෙහාට වරෙන් සමාවෙන්න මහත්තයලා සමාවෙන්න නෝනලා සමාවෙන්න ඕන මනමාල නෝන මහත්තයෝ මේ පේන්නේ නැද්ද මාව මන් තමයි කොහිලවත්තේ ජොහානා කලබල වෙන්න එපා කචල් අදින්න දෙයක් නැහැ මම බොහෝම ධාර්මිකව කතාවක් කියලා යන්න ආවේ සමාවෙන්න මෙතෙන්ට මේ විදිහට ආවට කොනිමාලි මෙහාට වරෙන් මොකද එක්ක කකුට්ටෙක් වගේ පස්සට අදින්නේ වරෙන් ඇවිල්ලා පෙන්නපන් දර්ශනේ මෙතන ඉන්න ඔක්කොටම බේන් අනේ නෝන මහත්තයෝ සමාවෙන්න අදද දන්නේ නැහැ හෙටද දන්නේ වෙන කවුරුවත් නෙමේ මනමාල නෝනෝ මේකට වග කියන්න ඕනේ ඔය එහා පැත්තේ ඉඳන් ඔබතුමියගේ ඇඟිල්ලේ නූල් ගැට ගහන්නේ අන්නේ මොල්සරා තමයි මේකට වග කියන්න ඕනේ මොකද උරුමියෝ බැලලා වරෙන් ඔය සකපෝරුවේ උඹ කිලුටු කරපු ලේන්සුවෙන් උඹම මූණ පිහිටපන් අනේ අපි යමු නැන්නේ යන්න ඇයි උඹ බඩේ ඉන්න දරුවට තාත්තෙක් එපාද රොජර් මේ බලනවා මොනවද මේ කියන කතා ආන්ටි මම මොනවද දන්නේ මම මේ මිනිස්සු කවුද කියලා අඳුරන්නෙත් නෑ උඹ දන්නේ උඹ බබා වරෙන් බක්කියක දාලා නලවන්න රොජර් දුව යන්න කාමරේට යන්න නේද කිව්වේ යන්න එකිනෙකත් හෙල්ලෙන්න එපා. හෙල්ලුණොත් වෙඩි තියනවා. දනේෂ් කොහොම ඉන්න මොකක්ද මේ රොජර් හෙල්ලෙන්න එපා. රොජර් මහත්තයා මොකද මේ කලබල වෙලා අනේපා ජම්බෝල තමයි උඹ වගේ උන්ට කවදාවත් ගැලවිල්ලක් නෑ මිනිහෝ මහත්තයෝ ඉතුරු හරිය මම බලා ගන්න ඔරේ යමම් පුතා මිසිස් ජයවර්ධන මං එදා පොරොන්දු වුණානේ ඔයගොල්ලන්ගේ පවුලට කිසිම අවනම්බුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. මං ඒක ඉෂ්ට කළා. well done පුතා. බොහොම ස්තුතියි මිස්ටර් ජයසූරිය. Hello. Hello.
dear daughter Tilini. You just shut up. පොරුකාර මායාකාර හැපින්නේ. තවසේ ආයෙ මට කතා කළොත්. daughter මම මේ වගේ ආන්ටි. ඔව් මන් දන්නවා. දුෂ්ට ගෑණි. තවසේ තමයි මාව අමාරුවේ දාන්න හැදුවේ. එතන මෙතන තව කතා කරන්න. You just shut up. මං ওই තීරණේ ගත්තේ හොඳට හිතලා මතලා. මමිට ආත්ම ගරුත්වයක් කියලා දෙයක් නැද්ද? මේ ගෙදර ඉන්න සර්වන්ට් තමුන්ගේ දුව බන්දලා දෙන්න. ඔයා ආත්ම ගෞරව රැකගත්තේ දරුවා හන්දා. නැත්තම් ඔයාට සිද්ධ වෙන්නේ පාරේ හිඟා කන්න. ඌ මාව බේරගත්තයි කියලා මං ඌව කසද බඳින්න ඕනද? ඔයාගේ හිතුවක්කාරකම් දැන්වත් නවත්ත ගන්න. ඊට පස්සේ ඔයා වැඩ කරන්න ඕනේ මං කියන විදිහට. එහෙම නොවුනොත් සත පහක දෙයක් මගෙන් ඔයාට ලැබෙන්නේ නැහැ. අන්න ඒකත් මතක තියාගන්න. මම මේකට අකමැති වුණොත් මමී මට කිසි දෙයක් දෙන එකක් නෑ. මමී නම් වචනයක් කිව්වොත් කිව්වමයි. Mummy? I'm sorry, Mummy. Thank you. මට මේක හීනයක් වගේ. කොහොමටත් ගැලපෙන්නේ නැහැ සර්. අනිත් එක ලං වෙලා කතා කරන්නවත් පුළුවන්ද? ගිනි ගොඩක්නේ. අනිත් එක සර් කියන්නේ මට ලොකු නෝනාට නැන්දම්ම කියලා කතා කරන්නද? ජම්බෝල තමයි. සර් මං කොහොමද සර් තිල්නි බේබිට ඔයා මෙයා කියලා කතා කරන්න පුළුවන්ද සර්? අනේ සර් ඇයි සර් මන් දිහා විදිහට බලන් ඉන්නේ සර්? ඇයි සර් මන් දිහා විදිහට බලන් ඉන්නේ? බෝ දැක්කහම මට අමුත්තක් දැනෙනවා. අමුත්තක් කිව්වේ සර්? මටත් හිටිය දරුවෙක්. දැන් ඒ දරුවා ජීවතුන් අතර ඉන්නවද කියලාත් මන් දන්නේ නැහැ. ජීවතුන් අතර හිටියනම් අද උඹේ වයසේ ඉලන්දාරියෙක්. බාණ්ඩ අන්න අපි පිළිගන්න චන්ද ඉවරයි මේ යාළුවගේ මංගලෝසේ අගුලක් කරන සරදමනාලිය අපි සමගින් ඉන්න සැරයි මුණ බැලුවම් පේන්නේ නැද්ද? හරි කියපන් සරද කියන්නේ මේ පිළිගන්න සෑර. කියපන් වරද වුණොත් නැය හට සමාවෙන්න බිරිඳ වෙලා යාළුව සමගින් ඉන්න
දරුවෝ දෙතුන්සියක් ලැබගන්න කොස්සට සිවිඩිවෙන් පරපුරවීවේවා කැසයි උනයි වගේ දෙන්න වැස්සක් වගේ දිවමාලිග සෑදේවා කොස්සක් නැතිව මේ දෙදෙනා වැජබේවා දෙකම එකට එක වගේ සැමට පිහිට සොමියට වැටිලා හොඳට මුළු ජීවිතේ එකට එක යායේ අදිච්ච එක රැනේ වෙලිච්ච රංචුව අපි වැටිච්ච හිත හොඳ කොල්ලෝ වෙච්ච රෝද තුනේ මාලිගාවේ අපි රජ පැටව් වාගේ දුක්කම් කටළු නෑ හිතේ සිනහව අපේ ජීවිතේ හිත තියෙන එක වීරයා අපේ කානේ ලස්සන මනලියක් කැන්දන් ආවා කියන්නේ හිතවත්කමට අපේ බොක්කෙන්මයි පිළිගන්නේ වීරයා ප්‍රේම ලොවේ අනංගයද පරදන්නේ ලාඩක් බය නෑ බය නෑ අපි කිසි කෙනෙකුට බය නෑ අපේ තාලේ ලොකු පයිවාරු නැති අපි සිම්පල් මිනිසුන්නේ ඇයි මානෙන් මත්වි මිනිසුන් උදමනන්නේ කොයි කොයි දේටත් අපි එකමුතු කමින් බැඳෙන්නේ යයි පාවෙලා ඔහේ සුන්දර අපේ ජීවිතේ කාටත් බය නෑ බය නෑ අපි කිසි කෙනෙකුට බය නෑ අපේ තාලේ සැප දුක දෙකම එකට එක වගේ සැමට පිහිට එක යායේ හැදිච්ච එක රෑනේ වෙලිච්ච රෝද තුනේ මාලිගාවේ අපි රජ පැටව් වාගේ දුක්කම් කටළු නෑ හිතේ සිනහව අපේ ජීවිතේ වැඩේ ගියා කියන්නේ ඒ වුණාට වීරමල්ලේ මට වීරමල්ලි ගැන හරි දුකයි වීරමල්ලි ගණේෂ් මං ගැන දුක් වෙන්න එපා අපි සන්තෝෂෙන් ඉන්නේ ගණේෂ් දැන් කියලා නිදාගන්නකෝ අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකය නේදන්නේ එහෙනම් රයිට් මේ බලනවා මං තමුසව බැඳ පල්ලෙට මට නිද්දා කරන්නද මාවර මුඩුකොට කැඳගෙන ගියේ ආනේ තිල්නි බේබි මං ඒ කිසි දෙයක් ගැන හිතලා නෙමෙයි එහෙම කළේ මේක මතක තියාගන්නවා කොලේක කුරුටු ගාලා මං තමුසව බැඳට තමුසගේ මගේ අතර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා කිසිම සම්බන්ධයක් නැහැ තේරුණාද මගේ මමීට ඕනුනේ තමුසේ මාව බේරගත්තයි කියලා මාව තමුසගේ ඇඟේ ගහන්න දැන් ඉතින් ඒකත් හරිනේ
අඬන්න එපා පුතා. අද තමයි මුල් වතාවට මම පුතාගේ ඇස්වල කඳුළු දැක්කේ. කවදා හරි මගේ දුවගේ ජීවිතේ ගොඩ ගන්නෙත් ওই කඳුළු වලින් තමයි. කොවීරයා ගණේෂ් 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 ලකුණුන කොවීරයා මේ දෙන් හිටිය කෝ එහෙනම් දෙන්නේ වීරයා මේ මොකද මෙතනලා කෑම කන්නේ? අර කෑම මේසේ කෑම ඇරලා තියෙනවා. මේ විහිළු වැඩ කරන්න එපා. ඕක ඉතල එන්න එහාට. වීරයා වාඩි වෙන්න. මං කියපු දේ ඇහුණද වීරයා? වාඩි වෙන්න නේද කිව්වේ? හොඳට මතක තියාගන්න ඔය දෙන්න කසාද බැඳපු ජෝඩුවක් කියලා. ඔව්. මීට පස්සේ ඕගොල්ලන්ගේ කෑම ඕගොල්ලොම හදාගන්න ඕනේ. හා. අයි නැගිට්ටේ? වාඩි වෙනවා. හෙට ඉඳලා මම පල්ලෙහා කාමරයට යනවා. ඔයගොල්ලන්ගේ උදව්වට ගණේෂ් ඉන්නවා මෙහෙ. මොකෝ බං මොකෝ මේ මූණෙල්ලක යකෝ පෙට්‍රෝල් ගණන් ගිය වෙලාවේ මංවත් ඔහොම මූණෙල්ලන් හිටියේ නෑ. විසඳුම් තියෙනවා. විසඳුම් ප්‍රශ්න වලට. ඒයි යහනක්කේ යහනක්කේ එන්න මෙන්න විසඳුම. මොකද කියන්නේ අපේ කොල්ලගේ වැඩේට ෆුල් සපෝට් එකක් දෙමුද අපි ඔක්කොම බහැලා. මගේ නම් ඉතින් අවුලන්නේ. හැබැයි ඉතින් මට ඒක ගියාර අර කලස් තමයි අල්ලන්නේ. අම්මා ගෑණියෙකුට තමයි පුළුවන් තවත් ගෑණියෙකුගේ කලස් බස්සන්න. අන්න මීරයියා මං ඔයාලට ෆුල් සපෝට් එක දෙනවා. වීරිය නමට ගෙන වීරයා වුණ මල්ලි නැතකේ උඹ නම් කවි හතුරෙක් බං. කවිය කියන්න දී බං. පොට්ට දුන්නේ ඉතින්. හරි හරි කියන්න. චූටි කියන්න. වීරිය නමට ගෙන වීරයා වුණ මල්ලි ගෑනු අයට ඇයි ඔය හැටි බයවලි. චූටි අයියා චූටි අයියා චූටි අයියා චූටි අයියා බයට නෙමේ චූටි අයියා රයිට්. ගෑණියෙකුට පාඩමක් උගන්වනවා නම් උගන්වන්න ඕන මොකින්ද? මෙන්න මේකෙන් මොලෙන් 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 මොලෙන්. හැබැයි නංගි ගේම් එක දෙනව නම් දෙන්න ඕනේ නියමෙට. හරි හරි කෙල්ල දෙයි වැඩේ නියමෙට. වෙන්න කැට. හරියට බයි හරි. වීරයියා වීරයියා කාමිනී තංගි වීරමල්ලි කිව්වා කාමිනී තංගි ආවම ඔය ඉන්න විදියට ඔහොමම ඉන්න කියලා. ඔහෙ කවුද? මට වීරයියා එන්න කිව්වේ. මොකටද? කුකරිවලට. කුකරිවට ඇවිත් තියෙන හරියට පාටි එකකට යනවා වගේනේ. ඔය වගේ අයට මෙහෙ ජොබ් නෑ.
අනික මුඩුකුකාරයෝ මේ වගේ තැන්වලට එන්නේ නෑනේ. තේරුණාද? මේ මැඩම් රෝං ටෝක් දාන්න එන්න එපා. හරි? මුඩුක්කුවේ හිටියත් මගේ හිත හොඳයි. පුස් වෙඩි වලට අපි බය නෑ මැඩම්. හරිද? එන පුෂේඩි. වීරයි ඇවිත් කිව්වොත් මට මෙතන යන්න කියලා මම යනවා. හරිද මැඩම්? සරි. මොකද්ද මේ කෑ ගැහිල්ල? ලොකු මැඩම් මගේ අම්මා තමයි ජොහාන ඇන්ටි කියන්නේ. වීරయ్య තමයි මට මෙහෙ එන්න කියලා කිව්වේ කුකරි වලට. මට හොඳට උයන්න පුළුවන්. වෙස්ටර්න් ඊස්ටර්න් දෙකම. තව වටලාපම් පුඩින්, කෝසස්, රෝස් චිකන්, බුරියානි, තෝසේ වඩි, ඉදියාප්පම් any items. අර පෝටාන ඉදියාප්පම් සෝදියාඩි කලෙන්ද. ගණේෂ් මමි මෙහාට ඉන්නකෝ. මමි දැම්ම මෙයා පිටත් කරන්න. මේ වගේ අය මෙතන හිටියොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? ඒ ළමයා විලෙන වීරය පුතාට කන්න උයලා දෙන්න. අනිත් එක ඉතින් වීර පුතාට අයිතියක් තියනනේ මේ ගෙදරට ඕනම කෙනෙක් ගෙන ගන්න. එදා අර ඔයා කිව්වේ වීර පුතාට මතක නැද්ද? තමුසෙ වැඩක් තමුසෙ බලා ගන්නවා. මම මගේ වැඩක් බලා ගන්නවා කියලා. ගණේෂ් නුනා මේ ළමයා කුස්සියට එක්කන් ගිහලා අවශ්‍ය කරන දේවල් ටික දෙන්න. ඕකේ මැඩම්. එවුනාට මැඩම් මට මෙයාත් එක්ක කුස්සියට එන්න මොකද වගේ. ගණේෂ් විහිළු බෑ හැමතිස්සෙම හොඳේ. පරවයිලේ කමන්න තංගි. යන් අපි යන්. සින්න ආසයි. සින්න ආසයි. සින්න ආසයි. අර කී කෑම්මන් කන්න. ඇත්තටම කාමිනී නංගී ඔයා ආපු එක ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නේ. නංගිට කියන්න නංගි කවදා හරි දවසක කසාද බඳින මිනිස්සයා හරිම ලකි. මම මොකද එහෙම කියන්නේ? මේ දැන් ඉන්න ගෑනු ළමයින්ට රසට කෑමක් හදාගන්න පුළුවන්ද? අලයිවුවොත් ජම්බෝල තමයි. ලුණු මිරිසක් තලා ගන්න පුළුවන්ද? බෑනේ. පොඩ්ඩක් ඉන්න. මැඩම් කොහොමද? කෑම හොඳයිද?
ඇවරුන්න මොකද මේ උඩ බලාගෙන කොහොද හාමිනේ ආවේ නැද්ද? මේ අපේ very important මහත්තයානේ. මං හිතුවා මහත්තයා එදාම එක්ස්පෝර්ට් වෙන්න ඇති කියලා. තම්සිතෝද එහෙම ලේසියෙන් එක්ස්පෝර්ට් වෙයි කියලා මං. මේ ලෝකෙම අප් ඇන්ඩ් ඩවුන් කරන්න පුළුවන් මිනිහෙක් මං. මගෙත් එක්ක ගේම්ස් වුණොත් අතරින්නේ ගේම දිනනවාමයි. තම්සිට ගේම දෙන්නේ ටිකෙන් ටික මගේ ෆස්ට් ටාගට් එක තම්සි. very important. තව දෙයක් තියෙනවා. Please give me 1 minute. මහත්තයා කියපු හැම දෙයක්ම මම්මගේ ෆයිල් එකට දාගත්තා. Oh, very good. ඒකින්දා මන් දැන් තම්සිට කියන්නේ තම්සිව උස්සලා පොලේ ගහන්න කලින් මෙතනින් ගියොත් හොඳයි. අවු. ඩ්‍රයිවරුන්නේ බලමු තමුසෙද කෝටිපති මමද කෝටිපති කියලා. ජම්බෝල තමයි. ඔයා මට වෙඩින එක නොකිව්වත් මං එන්නම හිටියේ. කාටවත් කිව්වේ නෑ දිනුෂා. හරි ඉස්කෝලෙන් අවුට් වුණාම කවුරුත් ඔහම තමයි. මුල අමතක වෙනවනේ. අනේ ප්ලීස් දිනුෂා. අපි දැන් ওই කතාව නවත්තමු. එයා නේද? ඒ අපේ සර්වන්ට්. මේ හලෝ. මෙහෙ එනවා. ඇයි බේබි කතා කළේ? ගිහින් අපිට කූල් ඩ්‍රින්ක්ස් දැක් ගේන්න. හොඳයි බේබි. තිලිනි මම නම් ඇත්තටම හිතුවේ ඔයාගේ හස්බන්ඩ් කියලා. මේ තරම් හැන්සම් බොයි කෙනෙක් සර්වන්ට්? මට නම් ලෝබයි. කොයි තරම් කීකරුද? පව්වනේ. ඔයාට ඇත්තටම පිස්සුද දිනුෂා? වීරයා මොනවද මේ කරන්නේ? තිලිනි ඔයාට ලැජ්ජ නැද ඔයාගේ යාළුවෝ ඉස්සරහ අපිට මහත්තයාගෙන් වැඩ ගන්න? තිලිනි මං හිතුවේ නෑ ඔයා මේ තරම් පහත් කෙල්ලෙක් කියලා. පදවන්න? මොකද්ද මේ කරන විකාරේ? යනවා එළියට. හොඳ ඉතින් යනවද නැද්ද? නොගියොත් තම්සේ මම බය කරන්නද හදන්නේ? ජම්බෝල තමයි. මම්මගේ ආදරණීය බිරිඳව එහෙම් බය කරනවද? මොකක්ද තම්සේ කිව්වේ? ලොකු නෝනාගේ අද ප්‍රෙෂර් හොඳටම වැඩි වෙලා. ලොකු නෝනා මට ඉඳන් කිව්වා වීරයට මගෙන් ගොඩක් වැරදි සිද්ධ වුණා. මට ඒකට සමා වෙන්න කියලා. තිල්නි කියන්නේ කවදාවත් හැදෙන ළමෙක් නෙමෙයි. ඒක නිසා මේ දීපල
මේ බූදලේ සේරම මම වීරයාගේ නමට ලියන. මොනවා? මම ඊට ආදරයක් තියෙනවා නම් මම ඉස්සරහදිවත් අපි දෙන්න සතුටින් සමාදානයෙන් අත්වැල් බැඳගෙන එකටම ෆුල්ලාතල් නෝබෝතල් ජම්බෝල තමයි. මේ හලෝ නිකම් බොරු කියන්නේ නැතුව ඉන්නවා. පියට බයයි නේද? තිලිනි පියට බයයි නේද? තිල්නි බේබී පියේ කපාගෙන ඇපල් කන්න මං හරි ආසයි තිල්නි බේබී. තිලිනි තිලිනි මමි මොකක් හරි උවමනාවකට දාවේ? ඔය දෙන්න බල්ලයන්ට කියලා ආවේ. මට හරි සන්තෝසයි ඔය දෙන්න සතුටින් ඉන්නවා දැක්කහම. මමීට අද මේ විදියට සතුටු නං අපි දෙන්නට දරුවෙක් ලැබුණට පස්සේ මමී කොහොම සතුටු වේද නේද තිල්නි? මදුරුවෙක් කෑවා. හිට මම ඔය දෙන්නව ලන්ච් වලට එළියට එක්ක යනවා. Good night, Do. Good night, Mummy. Good night, Virya. Good night, ලොකු නෝනා. එහෙනම් ඩාලින් අපිත් යමු නේද? ඩාලින්? කොහෙද? අපායටද? ගණන් එපා විරමලේ. ගණන් එපා. දැන් ගිහිල්ලා හොඳ ළමයා වගේ දෙයිය බබා ගන්න. මම යන්න. මට අද හරි සන්තෝසයි. ඔය දෙන්නත් එක්ක ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා කෑම ටිකක් කාලා විනෝද වල යන්න ලැබිච්ච එක ගැන. මටත් ඕන ලොකු නෝන හැමදාම මේ විදිහට සන්තෝෂයෙන් ඉන්නවා දකින්න. නේ තිල්නි. ඒක නෙමෙයි. මම ලබන මාසේ දඹදිව යන්න හිතාගෙන ඉන්නවා. ඔය දෙන්න සමගි වෙලා කරේ ලොකු පින්කමක්. මට දැන් නිවිහැනෙහිල්ල ගිහිල්ලා එන්න පුළුවන්. අනේ මමි මටත් ඕනේ දඹදිව යන්න. අන්න ඒක නම් හොඳ අදහස ලොකු නෝන. මේ තිල්නි බේබිවත් එක්ක ගියා නම් ලොකු පිනක්. නෑ මං කිව්වේ තිල්නි බේබිගේ ආසාවනේ. වීර්යනේ අපි යන්. අපි යන්. හරි යන්. මමි නගේ. යමුදු. වීර්සරා. ඔයා කොහෙද මෙහෙ? කවුද මේ? අපි ආව කොච්චර හෙව්වද? අපි හිතන්නේ රට ගිහිල්ලා කියලා නේද දන්නේ. මේ කවුද මේ? මේ මගේ දුව. වීර බැඳලා ඉන්නේ මගේ දුව තමයි. මේගොල්ලෝ කවුද? සොරි මමේ මේ මගේ ගමේ යාළුවෝ දෙන්නේ. මේ කුමුදු මේ මනෝරේ. අපි මෙයාට ගමේදී කිව්වේ කියන්නද නම? මෝඩයා. සුද්දි කියලා. ආන්ටි අපිට නම් පුදුමයි මෙයා බැන්දා කිව්වහම. ඒ මොකද? මොකද ආන්ටි ඒ දවස්වල මෙයාට හිටියා ලස්සන කෙල්ලෙක්. කෙල්ල බූට් එක තිබ්බමයි මිනිහා අප්සෙට්. කොහෙද? මේ මෝඩයා කැම්පස් ගියෙත් නෑ ආන්ටි. ඒ තරම් කෙල්ලට ෆුල් ලව්. නංගි මොනවා වුණත් ඔයා ලකී ගර්ල්. මේ වගේ කොල්ලෙක් බැඳපු එක. ඒ කියන්නේ one heart. හරි හරි චූටි අයියා. අඬන්නේ නැතුව මොකද උනේ කියලා කියපන් බං. අනේ වීරයා මල්ලි මේ අහන්නකෝ. ඔය මං ඉන්න බෝඩිමේ ඉන්නවා චිංචි මානවිකාවක්. ඒකි ලස්සනයි.
මාත් ලස්සනයිනේ. ඉතින් ඒක මගේ ඇගේ එල්ලෙන්ට ට්‍රයි එක. මේක අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ආරංචි වෙලා දැන් ඒක මට බූට් එක තියලා ජූතකෙක් වගේ මහ කැත්ත මිනිහෙක්ව වදින්න යනවා වීරයා මල්ලි. අයියෝ මට වෙච්ච දේ. අයියනේ මට එහෙම වුණේ. චුටි අයියා. චුටි අයියා. චුටි අම්මේ අහපන් බං. අද කාලේ අතේ සල්ලි තියෙනවා නම් කැත ලස්සන උස්මිටිකම් වැඩක් නෑ. ඔන්න ඕක අතහැරලා දාපන්. ඒක තමයි වීරයා මල්ලි. මං කැතද? මං කොටද? මගේ අතේ සල්ලි නැද්ද? ඇයි ඒක මට මෙහෙම කරන්නේ? වීරයා මල්ලි මේ අනේ මට පොඩි උදව්වක් කරපන්. මට මේකිගේ බොක්ක රත් වෙන්න ලව් ලෙටර් එකක් ලියලා තියන්. චූටි අයියා කවිකාරයානේ. දෙන්නකො නිකන් කවියෙම බොක්ක උණු වෙලා යන්නේ. මේ පද්දෙන් ආවට ගද්දෙන් එන්නේ නැහැ මල්ලි. ඒකනේ වැඩේ. හරි. මන් ලියලා දෙන්නම් ජම්බෝල වගේ ලියුම. අනේ මල්ලි මං වැඩි හිටියා වුණාට මෙන්න වැන්දා. උඹ දෙයියෙක්. හැබැයි පුතෝ ඔය ලියුම අර කාලකන්ණි දෙන්න ඉස්සරහා නම් කියවන්න ලෑස්ති වෙන්න එපා. මේ පාලු කාන්සියේ මගේ රෝස මල. මගේ පිච්ච මල. මේ ඝන අන්ධකාරේ මං තනි වෙලා සුරම්යා. ඔයාට තේරෙන්නේ නැද්ද සුරම්යා? මේ ගෙදර ඉන්න සක්කර වට්ටම මට මහ වදයක් වෙලා තියෙන සුරම්යා. ඒක ළමිස්සියක් නෙමෙයි මල යක්ෂණියක්. පුනමකුවා බොරුකාරයා මන් දැන් නිදා ගන්නවා. දැන් ඇතිනේ පැටියෝ. ඔයාට අනංගයාගෙම පිහිටයි. එහෙනම් හෙට හවස 5ට පාක් එකේදී ජම්බෝල තමයි. ඕන් ලියුම චුටි අයියම කියවලා බලන්නකෝ. ඝන අන්ධකාරයෙන් මිදී. මේ මොකද්ද මේක පරණ සින්දුවන්නේ? චුටි අයියා මම මේක පද්දෙන් නෙමෙයි ලියලා තින්නේ ගද්දේ මේ ඉඳගෙන මේක මුල ඉඳන් අගට කියවන්නකෝ. මං අර ඉතින් පද්‍ය කරවනේ ඒකයි. ඝන අන්ධකාරී මන් තනි වෙලා මගේ ප්‍රේමිය සුරම්යා අහා ඔබට ලියන මේ ප්‍රේම වෘත්තාන්තය ඇති ඇග සලිත වෙලා ගියා. එල්ල කිරිය ජම්බෝල වගේ තමයි. වීරයවල්ලි දැන් මගේ මේ ලියුම වැඩේ හරි ගියා වගේ උඹේ වැඩෙත් හරියන්න ඕනේ. දැක්කද? තිලින් බේබි යනවා. අපි යන් ඉස්සරහට. එපා. මේ අපි දැන් මෙතනින් මාරු වෙලා යමු. නෑ වරෙන් යන්න මං ඉස්සරහ එන්න මේ වරේ යන්නේ. මේ
කරගෙන කෙල්ලොත් එක පාක්වල රෝන්ද ගහනවා නේද? ආලෝක කවුද මෙයා? ආලෝක? නමත් මාරු කරගෙන. අක්කි, මෙයා ආලෝක නෙමෙයි. මේ වීරයා. මෙයාව තමයි මම මැරි කරලා ඉන්නේ. මගේ හස්බන්ඩ්. ප්ලීස් පොඩ්ඩක් ඉන්න මිස්. ඔයාට වැරදීමක් වෙලා. ඔය හොරේ අල්ලගන්න තමයි මං ආවේ. එනවකෝ ගෙදර. එතකොට බලා ගන්න පුළුවන් කාටද වැරදුනේ කියලා. පිස්සු. වීරයා මට ඇත්ත කියන්න ඕන. වීරයත් එක්ක අර පාක් එකේ හිටපු ගෑන් ළමයා කවුද? බොරු කියන විතර ක්ලාස් දෙන්න එපා වීරයා. මේක මාර ජම්බෝල කතාවක් තමයි. නෑ ලොකු නෝනා මං කිව්වේ මේක ලොකු විහිළු කතාවක් කියලා. එහෙනම් මේ ඉන්නේ කවුද? මට නම් හිතා ගන්නවත් බෑ. මේ මොකද්ද කියලා. මං හිතුවේ වීරයා මේ තරම් පහත් වැඩ කරන මිනිහෙක් කියලා. මේ අපි හැමදේම රැවට්ටුවා. අනේ ලොකු නෝනා. මං ලොකු නෝනාවත් තිල්නි බේබිවත් තුන් හිතකින්වත් රැවට්ටුවේ නෑ. මමි, මමිගේ මේ විශ්වාසවන්ත බෑන ගැන දැන් තීරණයක් ගන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. වීරයා අදම මේ ගෙදරින් යන්න ඕනේ. තවත් මේ ගෙදර ඉන්න බෑ. මේ දැන් යන්න ඕනේ. මේ දැන් උඹට ඕන උනේ තිල්නි බේබිගේ හිතේ ඔබ ගැන මොකක් හරි තියෙනවද කියලා ටෙස්ට් කරලා බලන්නනේ. ඔව්. අනිත් එක තිලිනි බේබි කලබල වෙලා තියෙන ඔබ ගැන මෙව් එකක් තියෙන හන්ද තමයි. මොකද්ද බං උඹලා ඔය කියන මෙව්ව එක? මෙව් එක කියන්නේ බං පිළිබඳ සිතක් කියන අනේ ඒ කිව්වේ ඒ කිව්වේ ඒ කෙල්ල මුට ලව්. මහලොකු කයි ඒකවත් දන්නේ නෑනේ. මේ චූටි අයියා. චූටි අයියාට මතකද එදා මං කියලා දුන්නා ගෑනුන්ට පාඩමක් උගන්වනවා නම් කොහොමද උගන්වන්න ඕන? මොකෙන්ද උගන්වන්න ඕන කියලා? මට මතක නෑ මල්ලි. ඇයි මෙව් එකෙන් කියලා කිව්ව මතක නැද්ද? හැබැයි මට සන්තෝෂ මෙන්න මේකයි. මගේ එළියුමෙන් වීරයා මල්ලිට යහපතක් වුණා කියන්නේ ඒක මට ලොකු මෙව් එකක්. මට නම් පොඩි සන්තෝෂයක්වත් නෑ. මොකද එදා වීරයා වගේ කවුද එතන හිටියේ? ඒක ප්‍රශ්නයක්. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. සචි ඇයි මේ? මට හිතට බයක් දැනෙනවා ආලෝක. මට අර ගර්ල්ව නිතරම මතක් වෙනවා. සචි ඔයාම නේද සචි කිව්වේ ප්‍රශ්නයක් නැත්තම් ඔය හැටි හිතන්න එපා කියලා. ඇත්ත මං එහෙම කිව්වා තමයි. ඒත් මං ගෑණියෙක්. සචි දැන්වත් උඹේ සැකේ හරිද? මට නම් පව් කියලා හිතෙනවා. Hi. I'm sorry. එදා මට පොඩි වැරදීමක් වුණේ. ඒව ඔක්කොම හරි. එදා මුණ ගැහුණට නමවත් දැනගන්න ලැබුණේ නෑනේ. මං සචිනි. මම තිරිනි. මේ මගේ යාළුවා කාංචන. හෙලෝ. මේ මගේ යාලෝක. ඔයාගේ වීරයා නෙමෙයි.
නොලසින් මගේ හිත රණ්ඩු වෙන්නේ නෑ දන්න හින්ද මං කෝල නුඹේ හැඟුමන් සබලේ සත්තකින් පෙම් සෝගයේ සදානන්ද සුව විඳ විඳ කිමිදේ ජීවිතේ මිහිරෙන් දෙමි මුලාවක් නොවේ මං ළඟ අන්ද මන්ද වී පෑව මල් සිනා කිම්ද කියා නොදැනිම් දවසක පෝරු මස්තකේ මල් ළඟින් තියන් දෙනව සොඳුරු දඬුවම් පුංචි නෝනේ අම්මා කෙනෙක් තමන්ගේම දරුවා හදා වඩා ගන්නවා වගේ ඔය කොළුවා උස්මහත් කරේ මේ කෙල්ල. අඩු ගානේ ඒක ඉන්න තැනවත් කියලා නැහැ. කසාදයක් කරගත්ත නම් අපිට දන්නන එක යුතුයකමක්නේ. නෝනා මල්ලි ආවොත් කියන්න මාමයි අක්කයි ඇවිත් ගියා කියලා. මාමේ අපි එහෙනම් යමු. හොඳයි. පොඩ කොහොම ඉන්න? දුව පොඩ්ඩක් මෙහාට එන්නකෝ. දුවට මතකද මේ මහත්තයා? මේ ඉස්සර අපේ ගෙදර ආව කිය මහත්තයා නේද මාමේ? වීර්ය පුතාගේ අප්පච්චි හම්බෙන්න නෙවෙයි ආවේ. ඔය මගේ ඩැඩි. ඔගොල්ලෝ අඳුරනවද? මොකද අඳුරන්නේ නැත්තේ? වීර්යගේ අප්පච්චිගේ හොඳ යාළුවෙක්නේ. රත්තරම් මනත්තයා. වීර්යගේ අප්පච්චිට හුඟක් උදව් කරා. ඒ මිනිස්සයා දියුණුනේ මේ උත්තමයා නිසා. මේක තියාගන්න. සල්ලි එපා නෝනා. නෝනට පුළුවන් නම් අපේ මල්ලිව හොයලා දෙන්න. නෝනට පින් සිද්ධ වෙනවා. පොළගෑවි. මොන පොළඟෙද්ද? මොන ජකික් වෙහිලද මේ මිනිස්සු මේ කෑ ගහන්නේ? මේ අර මොකද
අඳුරන්න බැරිද? මම රොජර්. හිතුවේ මං ඩිලීට් වුණා කියලා නේද? මොකක්ද කිව්වේ? මට ඇහුන්නේ නැහැ. හිතුවේ මං ඩිලීට් වුණා කියලා නේද? මේ රොජර් වැඩක් පටන් ගත්තොත් ඒක නතර කරන්න අවසානයක් දැක්කට පස්සේ මේ වචනයක් කතා කරන්න එපා. මට තිල්නියෝ මෙතනට ගෙනල්ලා ඕනේ. තිලිනි? කලබල වෙන්න දෙයක් නැහැ. මං කියන විදිහට වැඩ කරුවොත් තිලිනි මෙතන. මොකද කියන්නේ? තව ජීවත් වෙන්න ඕනද? අනේ රොජර් පුතේ. යමු. අයියෝ. දැන් ගන්නවා තිලිනිට කෝල් එකක්. ගන්නවා. අරන් කියනවා ලැටිස් යාන්ටිට අන්තිමයි කියලා. කියනවා. කණ්ඩ. හලෝ. තිලින් ඩෝටර් මේ අංකල් ලෝරන්ස් කතා කරන්නේ. ආන්ටි ලැටිෂියාට හොඳටම අමාරුයි. පොඩක් ඇවිත් යන්නේ නේද? ඉක්මනට එන්න දුව. ආන්ටි මොකද උනේ? අනේ ආන්ටි මොකද උනේ කියන්නකෝ. හායි. රොජර්? ආන්ටිට ඉහෙන් බහින ලෙඩක් නෑ. මං තමයි ආන්ටිට ටෙම්පරරි ලෙඩක් දැන්. හරිනෝ. රොජර් මට තමුසෙත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ. ඒ වුණාට මට තියෙනවා ගනුදෙනුවක්. හරිනෝ මාව. අපි එක ගිහින් බලාගමු. හලෝ බචෝ මේ රොජර් ඇවිල්ලා තිලින් ඩෝටර් ඔෆ්සයි යන්න හදනවා. හරිනෝ රොජර්. මේ අතරමත්. ඔය ළමයා අතරින් කෙල්ලව අතරපා. එකෙක් තෙලෙන්න බා. එකෙක් කෙලෙන්නේ නැහැ. එකෙක් කෙලෙන්නේ නැහැ. යමු. අනේ මේ ඔයාට තුවාලද? නගිනවා. කෙල්ලට මොනවා හරි වුණොත් මං උඹ ඉතුරු කරන්නේ. රොජර් නවත්තන්නකෝ. නවත්තන්න? මට ඕන තරම් කියලා මම නවත්තනකම් මාත් එක්ක එන්න ඕනේ. මං කිව්වා ඒ තම්සර පාර බදු දීලා තියන්නේ නෑ සින්නක් කරේටම මන් තමයි නාරා යක්කු පිරේතය කුම්බාණ්ඩයෝ පිසාචියෝ මේ අඩවිට ඇතුල් වෙනකොට මේ නාරගින් අවසර ගණ්ඩෝනා ඇයි උඹ ලොක්කෙද්ද වාහනේ ඇතින් එන වේගිට මම දැනගත්ත මහත්තයෝ මොකෙක් හරි අලුගුත්තෙරුවේ තමයි එන්න කියලා. තිලනි නගිනෝ වාහනේට නගිනෝ නෝනා නෝනට කරදරයක් නේද? තිලනි නගිනෝ වාහනේට මේකද හොයන්නේ?
නොනගිලා නගින්න බීල් එකට. ඕන්න නැති වැඩවලට ආවම ඔබ තමයි සෑර්. මං නාරා නෙමේ. මං වීරයා. ජම්බෝල තමයි. මේ මොකද මේ මේ මොකද කියලා බලාගන්න පුළුවන් අපිට කරදර නොකර නැගපන් ජීප් එකට. මේ මහලොකු චණ්ඩියානේ අපිත් එක්ක නෝකයා අයියෝ මල්ලිලට වැරදිලා හොඳේ. වැරදුනද? වැරදින් බලන්න යමන්. මේ කරුණා කළා මාව අතාරිනවා. මට කේන්ති යනවා. මෙතන. මේ මොකද බම් මේ? මූට මොකටද බම් පතුරා? නැගපන්. බගලින් බා වාහනේ. දීපම් මේවට ඇතුළ. දීපම්. අරන් ඵලයන් මූ. යමු. නැගපන් මිනිහා. නැගපන්. එනේ වාහනේ. හලෝ තිලනී මේ කතා කරන්නේ මේ මාරයා රොජර්. ඔබ දන්නවද? මේ ප්‍රේමවන්තයා මං කිඩ්නැප් කරා. වාලෝක කියලා බොරු නමකින් මගෙන් ගැලවෙන්න හදන්නේ. ඔබට ඌව බේරගන්න ඕන නම් කෝටි 2ක් ලෑස්ති කරගනින්. කෝටි 2ක්. සල්ලි ගෙන දවස මං ඔබට පස්සේ කියන්නම්. හැබැයි මේ ගැන කාට හරි කියලා තිබුණොත් ඔගේ මල්ලකන්න තමයි දකින්න වෙන්නේ. අනේ දෙයනේ අර අහිංසකයවනේ අරන් ගිහින් තියෙන්නේ. මේ අපි දුව හින්දානේ මේ දරුවගේ මහත්තයාට ඔය වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන මිස් ජයසූරිය. ඇත්ත තමයි. සල්ලි වගේද මනුස්ස ජීවිතයක් කියන්නේ. අනේ යාට මොනාර වුණොත් මට ඉඳලා වැඩක් නැහැ. ඔය ළමයා බය වෙන්න එපා. මං ඔය ළමයාගේ මහත්තයාත් කොහොම හරි හොයලා දෙනවා. මිසිස් ජයවර්ධන කිසි දෙයකට බය වෙන්න එපා. මම මේ ළමයාගේ ප්‍රශ්නෙත් විසඳලා දෙන්නම්කෝ. thank you Mr. ජයසූරිය. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඕකේ හොඳයි හොඳයි. ඇහුණනේ? ඔව් සර්. බිලි ලොකු උදව්වක් බලාගෙන ආවේ. බිලි දන්නවනේ ආලෝකයට කොච්චර හිතවත්ද කියලා. ආලෝකට ලොකු කරදරයක්. මිස් කවුද? මං තිරණි. යන් අපිත් එක්ක.
ගහපේ උන්ට ගහන්න එපා බං. නෑ මහපටැංගිල්ල හෙල්ලුණා. ඒකයි. හරි. නෑ. පෝපන්. පෝපා. ඉපා. මමගේ හදවතින්ම පිළිගන්නවා මගේ කුමාරිකාව. තිලනී අන්න ඉන්න ඔයාගේ වීරයා අතන බ්‍රේක් ඩවුන් වෙලා ගිල්ල බලලා ඉන්න. ආලෝක ආලෝක මම තිලිනී. ආලෝක තිලිනී ඔයා තිලිනී ඔයාවත් මුං අවරන් ආවද? කලබල වෙන්න එපා ආලෝක. මං ආවේ ඔව බේරගන්න. තිලිනී මුංව හැපුවා. හොඳට හැපුවා. තිලනී වැඩි කාලේ නැස් කරන්න බෑ. සල්ලි හරිනේ? ආ? කවුද යපෝ ඒ වඳුර? මාස්ටර්. ඒයි. ඔක මෙට ගෙනින්. අයියෝ සල්ලි. සල්ලි? සල්ලි? මං ඔබට කිව්වනේ මං ඔබ මෙහෙ යවන්නේ ජීවිතේ හැමදාම මතක ඉන්න සලකුණක් තියලා කියලා. දැන් ලෑස්තිද? රොජර් මොකද මේ හින්සකට කරන්න හදන්නේ? සකයා අයිසකයා මම මේ ස්පූන ගලවනවා. මමගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කළා. මමගේ ශක්තියත් එක්ක හැප්පුණා. ප්ලීස් රොජර් එපා. ඔව් වීරයා මම කිව්වා මාත් එක්ක දිනන්න බෑ කියලා. Oh!
Roger. වීරයා උඹ ඇත්තටම වීරයෙක්. මට උඹ ගැන සතුටුයි. රොජර් මටත් උඹ ගැන සතුටුයි. තිලනී wish you all the best. Thank you. මට හරි සතුටුයි. නිතිද? ගොඩාක් සන්තෝෂන රජාවට. අපි දැන් ගියොත් හොඳයි නේද? දැමුද? ඔව්. එලා හරි යමුනේ. යමු. යම්. ඉන්නවලි මන්දර අරින්න. මට සමාවෙන්න ඕන මම පොඩ්ඩක් පරක් වුණාට. all the best. දුව මිසිස් ජයවර්ධන අපි හිතුවා මීට කලින් එයි කියලා. පරක්කු මොකද? ඩොනල් මහත්තයා නේද? ඔව්. මේ පීටර් අයියා නේද? පුදුම වෙන්න එපා මහත්තයෝ. අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. මහත්තයාගේ බිරිඳ සීතා එයාට ලැබුණු දරුවා ගෙනෙල්ල මට බාර දුන්න මහත්තයට බාර දෙන්න කියලා. මම හැමතැනම මහත්තයව හෙව්වා. මට ආරංචි වුණ මහත්තයා ඒ වෙනකොට ලංකාව දාලා ගිහිල්ලයි කියලා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම දරුවා හදාගත්තා. එයා දැන් කඩවසන් ඉලන්දාරියෙක්. මට අදහ ගන්නවත් බෑ මේ කතාව. කොහෙද මගේ පුතා ඉන්නේ දැන්? මහත්තයා කැමතිද දරුවා දකින්න? නැතුව මට කියන්න කොහෙද ඉන්නේ කියලා. මේ මගේ තාත්තා වීරයා තාත්තේ පුතේ තාත්තේ මං හරිම වාසනාවන්තයෙක්. මගේ පුතා වීරයා මගේම පුතා. මේ මගේ තාත්තා දුවේ පුතේ
නුඹේ හැඟුමන් සබලේ සත්තකින් පෙම් සෝගයේ සදානන්ද සුව විඳ විඳ කිමිදේ ජීවිතේ මිහිරෙන් දෙමි මුලාවක් නොවේ මං ළඟ අන්ද මන්ද වී පෑව මල් සිනා කිම්ද කියා නොදැනිම් දවසක පෝරු මස්තකේ මල් ළඟින් තියන් දෙනව සොඳුරු දඬුවම්